හෙලෝ කොහොමද ඔයාලට 2025 කියන්නේ මම හරිම අඩුවෙන් ඕඩර්ස් බාරගත්ත අවුරුද්දක්. බෑ කියන්න බැරි වුණා ඕඩර් එකක් මට ගන්න වුණා. මෙතන කී ටැග්ස් 45ක ඕඩර් එකක් තමයි හැදෙන්නේ. ඊටත් වඩා මට මේක ලොකු චැලෙන්ජ් එකක් වුණා. මොකද ඩිසයින් එක ෆයිනලයිස් වෙලා අපි මොකක්ද හදන්නේ කොයි විදිහටද එතකොට කොච්චරක් ඕනද කියලා ෆයිනලයිස් වුණාට පස්සේ දවසේ මම අසනීප වුණා. මම හොස්පිටලයිස් වෙලා ඉඳලා තමයි. ඊට පස්සේ දවසේ මුළු දවස් දෙකක් ඇතුළත කම්ප්ලීට් කරපු ඕඩර් එකක්. මොකද මේක 14 වෙනිදාට කස්ටමර්ට අතට ලැබෙන්න ඕනේ. ඒක නිසාත් ලොකු චැලෙන්ජ් එකක් වුණා මට. ඒ වුණාට සෙනසුරාදාම මේ ඕඩර් එක කස්ටමර්ට ලැබිලා තිබ්බා. ඒක ගැන මට ග්‍රේට්ෆුල්. මොකද මට මේක නුවරට යවා ගන්න නැත්නම් එච්චර හදිසියේ විදිහක් තිබ්බේ නැහැ. ඉතින් මට එක දවසින් වෙන වගේ දවසක නම් මම මේ ඔක්කොම ටික කරලා ඉවර කරනවා. හැබැයි මට හරි අමාරුයි. මට නිදි මරන්න හොඳ නැහැ. ඒක නිසා තමයි දවස් දෙකක් ගියේ. ඒ වුණාට මට ෆයිනල් අවුට්පුට් එක දැක්කම මටත් හරිම සතුටුයි. මේක මේ කීටක් දැන් කවුරු හරි අහන්න පුළුවන් මේක දිලිසෙන්නේ කියලා මේක රේසින් කරා. අපි මේ විදිහටම මේ thank you කියලා අර මේ ස්ටෙන්සිල් මොකක්ද මම ඒක දන්නේ නැහැ ඒක කියන්නේ එහෙම කරන්න හැදුවට කස්ටමර්ට ඕන වුණ වර්ඩින් එක ගොඩක් දිග නිසා ෆයිනලි අපි තීරණය කරා ඒක අතින් ලියන්න. අතින් ලියලා ඊතුරු මේ ඒක දැන් වෙන නිසා හරි හෙදිලා යන පුළුවන් නිසා අපි උඩින් රේසින් කරා. ඒක තමයි ඒක දිලිසෙන කී ටැග් එක. කොහොම හරි කස්ටමර් හිතුවටත් වඩා ආස විදිහට මට කලර්ස් ගොඩකින් මේ කී ටැග්ස් ටික හදාගන්න පුළුවන් උනායි. මම පෙන්නුවේ ඒක ෆයිනලි වොෂ් කරන්න ඕන. ඉතින් අන්තිමට මෙහෙම පාට ගොඩක කී ටැග්ස් ටිකක් තමයි අපිට ලැබුණේ. අවුට්පුට් එක විදිහට මම ඒ ටික ගැන හරිම සැටිස් මගේ මේ ඒ දවස් දෙකේ නිදි මාරලා මහන්සියට. ඉතින් මම ওই විදිහට මෙච්චර ඉක්මනට පැකින් කරගන්න පුළුවන් නම් ඇත්තටම සතුටුයි. එනට කොහොම හරි මම මේ විදිහට ලස්සනට පැක් කරගත්තා. ඉතින් ඔයාලටත් මෙමරබල් ගිෆ්ට් එකක් මේ විදිහට ගිෆ්ට් කරගන්න ඕන නම් පරක්කු වෙන්නේ නැතුව ඉක්මනට සුකුරුත්තන් එකට ඕඩර් එකක් දාන්න. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.